හයි ස්ටොක් මාකට් බේසික්ස් කෝස් එකේ ෆ්‍රී වීඩියෝස් වල පළවෙනි වීඩියෝ එක තමයි මේක. මං ආයි මතක් කරනවා ඔයා මේ වෙනකොට මගේ කෝස් එකට එන්රෝල් වෙලා ඉන්න කෙනෙක් නම් මේ වීඩියෝස් ටික ස්කිප් කරලා ඔයාට පුළුවන් කෝස් එකේ chapter 1 එකේ ඉඳලා බලන්න ගන්න. ඔයා තාම එන්රෝල් වෙලා නැති එක්කෙනෙක් නම් ඔයාට පුළුවන් මේ ෆ්‍රී වීඩියෝස් ටික බලලා ඔයාගේ ඩිසිෂන් එක ගන්න. ඉතින් අපි මේ වීඩියෝ එකේ කතා කරන්නේ ස්ටොක් මාකට් එකක් කියලා කියන්නේ මොකද්ද? ෂෙයාර්ස් කියන්නේ මොකද්ද? සහ බේසිකලි අපි කතා කරනවා ස්ටොක් මාකට් එක through සල්ලි earn කරන්නේ කොහොමද කියලා. අපි මෙතනදී in detail කතා කරන්නේ මම සරලව මෙතනදී පැහැදිලි කරනවා අපේ කෝස් එකේදී මේවා අපි සෑහෙන්න detail කතා කරනවා. අපි බලමු ස්ටොක් මාකට් එකක් කියලා කියන්නේ මොකද්ද කියලා. මෙතන මම පොඩි නෝට් එකක් දාලා තියෙනවා. A place to buy and sell. ඒ කියන්නේ තැනක් buy and sell කරන තැනක් තමයි ස්ටොක් මාකට් එකක් කියලා කියන්නේ. දැන් buy and sell කරන තැනක් කියලා කියපු ගමන්ම අපිට මතක් වෙන එක තැනක් තමයි අපේ ගමේ තියෙන පොළ. ගම්වල ඉඳලා වෙළඳෝ එනවා එයාලගේ භාණ්ඩ අරගෙන පොලේ විකුණන්න. අපි පොළට යනවා එයාලා ගේන භාණ්ඩ මිල දීලා ගන්න. ඒ කියන්නේ ගමේ පොළ කියලා කියන්නේ බයර් සහ සෙලර්ව මීට් කරන තැනක්. ඉතින් ස්ටොක් මාකට් එකක් කියලා කියන්නේ බයර් සහ සෙලර් මීට් වෙන තැනක්. ගමේ පොලේ හුවමාරු වෙන්නේ භාණ්ඩ goods නේ. නමුත් ස්ටොක් මාකට් එකේ හුවමාරු වෙන්නේ shares. හරිද? මම මේ definition එක පොඩ්ඩක් ආයෙ කියන්නම්. Think of the stock market as a special market, but instead of buying and selling good, you buy and sell shares. ගමේ පොලේ buy and sell කරන්නේ භාණ්ඩ, stock market එකේ buy and sell කරන්නේ shares. මේක තමයි සරලම definition එක. stock market එකක් කියලා කියන්නේ මොකක්ද කියන එකට. අපි යමු දෙවන explanation එකට. shares කියන්නේ මොකක්ද? shares කියලා කියන්නේ මොකක් හරි කම්පැනි එකක අයිතිය කියන එක. මම මෙතන පොඩි නෝට් එකක් දාලා දෙනවා. shares also known as stocks represent piece of ownership in a company. ඒ කියන්නේ මොකක් හරි කම්පැනි එකක ownership එක. උදාහරණයක් විදිහට ගත්තොත් ඔයාගේ ගෙදරට තියෙනවා ඔප්පුවක්. ඒ කියන්නේ ඔයාගේ ownership එක පෙන්වන්න තියෙනවා ඔප්පුවක්. දැන් ඔයා හිතන්නකෝ ඔයාගේ ගෙදර ඔයාට විතරක් නෙමෙයි අයිති. හිතන්න ඔයාගේ ගෙදර අයිති ඔයාටයි ඔයාගේ සහෝදරයෙක්ටයි ඔයාගේ සහෝදරියෙක්ටයි. තුන් දෙනෙක්ට අයිති. එතකොට තුන් දෙනාගේම අයිතිය පෙන්වන්න තුන් දෙනාට වෙන වෙනම ඔප්පු තුනක් තියෙනවා. එක්ක සමහර වෙලාවට එකම ඔප්පුවේ දාලාදී 133ක් මෙයාට අයිති 133ක් මෙයාට අයිති 133ක් මෙයාට අයිති කියලා. ඉතින් ගෙදර අයිතිය පෙන්වන්න ඔප්පුව වගේ තමයි කම්පැනි එකක පබ්ලික් කම්පැනි එක අපි ඒ ඉස්සරහට කතා කරනවා අයිතිය පෙන්වන දෙයක් තමයි shares කියලා කියන්නේ. මෙතන මම තව නෝට් එකක් දාලා දෙනවා. when you buy shares you are buying a part of that company. ඔයා share එකක් buy කරනවා කියලා කියන්නේ ඔයා ඒ කම්පැනි එකෙන් පොඩි කෑල්ලක් සල්ලි දීලා ගන්නවා වගේ වැඩක්. ඔයාට අයිති වෙලා තිබිච්ච ෂෙයා එකක් ඔයා විකුණනවා කියලා කියන්නේ ඔයාට අයිති වෙලා තිබ්බ ඒ කම්පැනි එකේ අයිතිය ඔයා වෙන කාට හරි විකුණනවා කියන එක. හරි? ඒක තමයි ෂෙයා එකක සරල ඩෙෆිනිෂන් එක. මේ ඔක්කොම අපේ කෝස් එකට එන්රෝල් වුණාට පස්සේ ඉන් ඩීටේල් ඉගෙන ගන්න පුළුවන්. තුන්වෙනි එක තමයි කොහොමද ස්ටොක් මාකට් එක through සල්ලි හොයන්න කියලා. මම මෙතන පොඩි ඩෙෆිනිෂන් එකක් දැම්මා. By owning shares, you can earn money either to the company's profit paid as dividend or by selling shares at higher price than you paid. මම කියවනේ ස්ටොක් මාකට් එකේ කම්පැනි එකක ෂෙයා බයි කරනවා කියලා කියන්නේ අපි ඒ කම්පැනි එකෙන් අයිතිය සම්පූර්ණ අයිතිය නෙමෙයි අයිතියෙන් කොටසක් අපි මිල දීලා ගන්නවා කියන එක. අපිට කම්පැනි එක කොටසක් අයිති නම් ඒ කම්පැනි එක ලබන ලාභෙනු කොටසක් අපිට අයිති. ඉතින් ස්ටොක් මාකට් එකකින් සල්ලි හොයන පළවෙනි විදිය තමයි අපි හෝල්ඩ් කරන ෂෙයා හෝල්ඩ් කරන කම්පැනි එකේ ලාභෙන් කොටසක් අපිට හම්බ වෙනවා. අපි මේවා ඩීටේල් කතා කරනවා ආයෙ පොඩ්ඩක් මතක් කරනවා. හැම කම්පැනි එකම දෙන්නේ නැහැ මෙහෙම ලාභෙන් කොටසක්. එහෙම දෙන කම්පැනි තියෙනවා. අපි මේකට කියනවා ඩිවිඩන්ඩ් එකක් කියලා.
ඉතින් ස්ටොක් මාකට් එකේ ඉන්වෙස්ට් කරලා අපිට පුළුවන් මෙන්න මේ වගේ ඩිවිඩන්ඩ් හරහා සල්ලි හොයන්න. ඒකෙදී Taman ස්ටොක් එක විකුණන්න නැති නිසා Tamanගේ අයිතියේ කිසිම අඩුවීමක් හෝ වැඩිවීමක් වෙන්නේ නැහැ. Tamanගේ අයිතිය එහෙමමයි. කම්පැනි එක ඒ අවුරුද්දේ ලැබපු ලාභෙන් Tamanට කොටසක් හම්බ වෙනවා. මේක ස්ටොක් මාකට් එකේ සල්ලි හොයන පළවෙනි විදිය. මේකට අපි කියනවා ඩිවිඩන්ඩ් එකක් කියලා. ස්ටොක් මාකට් එකේ සල්ලි හොයන ෆේමස්ම විදිය තමයි අපි ෂෙයාර්ස් බයි කරනවා, අඩු වෙලා තිබිච්ච වෙලාවේ ෂෙයාර්ස් බයි කරනවා, කාලයක් හෝල්ඩ් කරනවා. ඒ කාලේ සමහර වෙලාවට පැය ගාණක් වෙන්න පුළුවන්, දවස් ගණන් වෙන්න පුළුවන්, මාස ගණන් වෙන්න පුළුවන්, අවුරුදු ගණන් වෙන්න පුළුවන්. අපි ඒ ෂෙයාර්ස් අපි ළඟ තියන් ඉඳලා ෂෙයාර් ප්‍රයිස් එක උඩට ගියාට පස්සේ අපි ෂෙයාර් එක විකුණනවා. උදාහරණයක් විදිහට මොකක් හරි කම්පැනි එකක අපි හිතමු ටෙස්ලා කම්පැනි එකේ ෂෙයාර්ස් $100ට තියෙනකොට ඔයා බයි කරා. ඔයා බයි කරලා ටෙස්ලා එකේ ෂෙයාර් එක 400ට ගියාට පස්සේ ඔයා ෂෙයාර්ස් ටික සෙල් කරා. එතකොට ඔයාට එක ෂෙයාර් එකකින් $300ක් ලාභයි. ඔයා ළඟ ෂෙයාර්ස් 10ක් තිබුණා නම් ඔයාට $3000ක් ලාභයි. මෙන්න මේක තමයි ස්ටොක් මාකට් එකේ සල්ලි හොයන දෙවන විදිය සහ most famous විදිය. අපි යමු අනිත් වීඩියෝ එකට.